සුබ දවසක් හැමෝටම. අද දවසේ පූජාවන් ගැන කතා කරොත් අද දවසේ නිල්මහනෙල් 108 පූජාවන් දෙකක් සිදු වෙනවා. ඒ අපේ හේමාලි ගුණරත්න නංගිගෙන් චිව දෙවියන් උදෙසා නිල්මහනෙල් 108 පූජාව සහ ඝන දෙවියන් උදෙසා නිල්මහනෙල් 108 පූජාව සිදු වෙනවා. මේ පූජාවන් නිල්මහනෙල් පූජාව ශිව දෙවියන් උදෙසා සිද්ධ කරන්න ඉඩකඩ මදි නිසා මම මේ විදිහටම ආවතත් සමගම සකස් කරා ශිව දෙවියන් උදෙසා නිල්මහනෙල් 108 පූජාව. ඒ වගේම ඝන දෙවියන් සඳහා නිල්මහනෙල් 108 පූජාව තාම පුංචි කැකුළු පිපෙමින් තියෙනවා. මේ මල් බලෙන් පුප්පවන්න හොඳ නැහැ කියලා අපේ දුව මට කිව්වා. ඉතින් ඒ නිසා අපි පිපෙන්න ඉඩ දෙමු. තවමත් පිපෙමින් තියෙනවා. ඉතින් නිල්මහනෙල් 108 පූජාවන් දෙකක් අද දවසේ සිද්ධ වෙනවා අපේ හේමාලි ගුණරත්න නංගිගෙන්. ඊයේ දවසේ මෙන්න මේ අන්තෝරියන් 108 පූජාව සිදු වුණා. අපේ සුරංජි වික්‍රමාරච්චි නංගිගෙන් අන්තෝරියන් මල් ටික තාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම අද දහස්පතිය 108 පූජාවකුත් හේමාලි ගුණරත්න නංගි කරනවා. අද දවසේ පහන් පූජාවන් කීපයක් තියෙනවා. රාත්‍රියට ලිංගි තෙල් පහන් 108ක් සහ තල තෙල් පහන් 108ක පූජාවන් කීපයක් තියෙනවා. ඒ වගේම පළතුරු පූජාවන් කීපයකුත් අද හවස පූජාවට නියමිතව තියෙනවා. අද දවසේ ඔයගොල්ලන්ට විශේෂ දෙයක් අපේ දන්තමැදුරේ පේනවා ඇති. වෙනදා නැති දෙයක්. ඇත්තටම මම මේ ගැන කීවේ නැහැ ඔයගොල්ලන්ට මේ ටික කරලම පෙන්වන්න ඕනේ නිසා. ඔයගොල්ලෝ එව්ව මුදල් වල පුංචි මුදල් එකතු වෙච්ච ඒවා එකතු කරලා ඔයගොල්ලෝ හැමෝගෙම මුදල් මේ හැම භාණ්ඩයකම තියෙනවා. මේ බලන්න හරිම ලස්සන දේවල් ටික අපිට අද දවසේ තියෙනවා. වගේම මේ භාණ්ඩ අසුරා ගන්න අපිට කබඩ් කීපයක් මම පැරණි කබඩ් කීපයක් ගත්තා. ඒ වගේම තමයි මේ අපේ භාණ්ඩ පූජා කරන දවස් ගානේ පූජා කරන භාණ්ඩ දැන් හරිම ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඕගොල්ලෝ හැමෝම දානයකට පූජාවකට යම් මුදලක් එවලා මේ ඉතුරු මුදල් වලින් දන්තමැදුරට මොනවා හෝ කරන්න කිව්වනම් අන්නේ ඒ කිව්ව හැමෝගෙම මුදල් වල එකතුව විශාල වියදමක් මේ ටිකට දරන්න සිද්ධ වුණා. ඒ සියලුම වියදම් පියවගත්තේ ඕගොල්ලෝ එව්ව පුංචි මුදල් වලින්, ඒ වගේම ඕගොල්ලන්ගේ සමාජික ගාස්තු වලින්, ඒ වගේම සමහර වෙලාවට පූජාවක ඉතුරු වෙච්ච මුදල් වලින්, දානයක ඉතුරු වෙච්ච මුදල්, ඒ සියලුම දේවල් මෙතන තියෙනවා. ඉතින් ඊටාම පැරණි ආසනයක් ශිව දෙවියන් වෙනුවෙන්ම මම ගත්තා. මේ ඊටාම පැරණි අවුරුදු 100ක් විතර පැරණි ආසනයක් කුඹුක්ලියෙන් සකස් කරලා තියෙන්නේ. ඊටාම මිලාදික වුණා මේක. මෙහෙම තිබුණාට ඒ හැම එකකම තියෙන්නේ ඕගොල්ලන්ගේ දුක් මහන්සියෙන් උපයන මුදල් වල ශක්තිය තමයි. ඉතින් අපේ නිල්මානෙල් ටික තවම පිපෙමින් තියෙනවා. තව හිමින් සැරේ අපි ඒ ටිකට පිපෙන්න ඉඩ හරිමු. අද දවසේ පූජාවන් දෙක බලාගෙන සතුටු වුණ ඕගොල්ලෝ හැමෝගෙම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මෙෂ්ට වෙන්න කියලා මම අද දවසෙත් ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.